ආයුබෝවන් ජනමාධ්‍ය විද්‍යාලීය ප්‍රධාන පුවත් විකාශය සමගින් මම සචිත්‍ර වික්‍රමනායක. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. 50%කින් විදුලි බිල ඉහළට. ග්ලූකෝමා සතිය අදින් නැරඹේ. අමානා දූෂණ නඩුවේ ප්‍රධාන සැකකරු මියයි. ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගාවලියේ සිව්වන දිනය අදයි. නිල් මහා සටනේ ජය රාජකීයයන්ට. දැන් දේශීය පුවත් 50%කින් විදුලි බිල ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇතැයි එම කොමිසම පවසනවා. මෙම ගාස්තු වැඩි කිරීම අප්‍රේල් මාස සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම ගාස්තු වැඩිවීම අනුමත කිරීමට පෙර ගාස්තු ඉහළ දැමීම පිළිබඳව මහ ජනතාවගෙන් අදහස් විමසා බැලීමට එම කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දින සිට සති 3ක කාලයක් මහ ජනතාවගෙන් අදහස් විමසීමට ඔවුන් සූදානම්. මෙම වසර සඳහා අනුමත ඇස්තිමේන්තු වියදම රුපියල් බිලියන 228ක්. එහෙත් දැනට පවතින විදුලි ගාස්තුව අනුව ලංවීමට ලැබිය හැකි වාර්ෂික ආදායම රුපියල් බිලියන 171ක්. මේ නිසා ඇතිවන රුපියල් බිලියන 57ක මුදල් හිඟය පියවා ගැනීමට රජයේ සහනාධාර ලබා නොදීම මෙලෙස විදුලි බිල ඉහළ යාමට හේතුව බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා. දිනෙන් දින උණුසුම් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ වර්තමාන තත්ත්වය පිළිබඳ පුවත් විග්‍රහය ජිනීවා ඉන් බ්‍රීෆ් දැන්. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මේ දිනවල දේශපාලන කරලී කතාවන ප්‍රධාන මාතෘකාව 22 වෙනි ජගත් මානව හිමිකම් සමුළුව බ්‍රීෆින් ජිනීවා සමගින් සූදානම් ඒ පිළිබඳව සොයා බලන්න. ඇමරිකානු යෝජනාවට ඉන්දියාවෙන් සංශෝධන ඉන්දියාවේ තීරණය ලබන සතියේ ප්‍රකාශ කරන බව ඉරිදා ලක්මින් වාර්තා කරනවා. ජිනීවා යෝජනා නිසා ලංකාවට එරෙහිව ආර්ථික සම්පාදක පනවයිද? ඉරිදා ලක්මින් තවත් පුවත. ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවේ කරුණු 11ක්. යෝජනාවේ දල කිටුම්පත් සමාජික රටවලට. මේ යෝජනාවේදී 4 වෙනි කරුණ ඉතා බරපතල බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පවසනවා. ඉන් කියවෙන්නේ ලංකාවේ ඇතිවන ඕනෑම ගැටලුකාරී තත්ත්වයකට මැදිහත් වීමේ අවසර ඉල්ලීමක් පිළිබඳව. මේ පුවත වාර්තා කළේ ඉරිදා රිවිර. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනය වන යෝජනා රැසක් ලබන 15 වෙනිදා ජිනීවා මහ සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඉරිදා දිවයින වාර්තා කර තිබුණා. ඇමරිකානු යෝජනා ප්‍රතික්ෂේප කර රජයේ දැඩි ස්ථාවරයේ සිටින බව අද දිනමින වාර්තා කරනවා. කොටි ග්‍රහණයේ සිටි ලක්ෂ ගණනක ජනතාව බේරාගත් රජයක් ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක්. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා කොටියට යලි පණදීමක්. ඉන්දියා ජනතා පක්ෂයේ නායක සුබ්‍රමණියම් ස්වාමි ඇමරිකාවට කියව බව අද දිනමින වාර්තා කළා. ඒකබද්ධ යෝජනාවට ඇමරිකාවේ ඉල්ලීම ලංකාව ප්‍රතික්ෂේප කරනවා. ලංකාදීප වාර්තා කළා. දිනෙන් දින උණුසුම් වන ජිනීවා වල හෙට දවස කුමක් වේද? එක්වන්න හෙටත් ජිනීවා ඉන් බ්‍රීෆ් තුලින්. ග්ලූකෝමා රෝගය යනු අක්ෂිපීඩනය නිසා ක්‍රමක්‍රමයෙන් අන්ධභාවයට පත්වන රෝගයකි. බාහිරව නිරීක්ෂණය කළ හැකි කිසිදු රෝග ලක්ෂණයක් පෙන්눔 නොකිරීම මෙහි විශේෂත්වයක්. ඒ පිළිබඳ මාධ්‍ය සම්මන්ත්‍රණයක් ජාතික රුධිර මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී අද පැවැත්වුණා. අන්ධභාවයට බලපාන සාධකයේ තමයි මේ ග්ලෝකෝමාව කියන රෝගය. මේකෙදී ඇති වෙන්නේ ඇහි අභ්‍යන්තරික පීඩනය වැඩි වෙනවා. ඒ පීඩනය වැඩි වීම නිසා අක්ෂි ස්නායුවට හානි සිද්ධ වෙනවා. ඉතින් සමහර වෙලාවට මේ නිසා සදාකාලිකම අන්ධභාවයට පත් වෙන්න පුළුවන් ප්‍රතිකාරයක් කරේ නැත්නම්. පෙනීම අඩු වෙන්න බලපාන එක රෝගයක් ග්ලෝකෝමාව වගේම අන්ධභාවය සඳහා බලපාන එක් ප්‍රධාන රෝගයක් ග්ලෝකෝමාව. ඔබ වයස 40ට වැඩි නම් අවුරුදු 2-3කටවත් වරක් ඔබේ දැස් පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්. මේ රෝගය කල්ැතුව හඳුනා ගැනීම සඳහා. ජාත්‍යන්තර ග්ලූකෝමා දිනය මාර්තු මාස 12 වෙනි දිනට යෙදී තිබේ. මෙම සම්මන්ත්‍රණය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු මාධ්‍යවේදීන් රැසක් සහභාගී වූහ. කට පාරදිගේ විශේෂාංගය. තමන් ගැන විතරක් හිතලා වැඩ කරන මිනිස්සු නිසා සමාජයට වෙන්නේ ලොකු අයහපතක්. මා මේ වන විට රැඳී සිටින්නේ කොළඹ විසිපතන විද්‍යාලයේ ඉදිරිපිට තිඹිරිගස්යාය මන්සන්දියේ. මෙම ප්‍රදේශයේ දැන්වීම ඇලවීම සඳහාම වෙන්වුණු මෙවන් පුවරු විශාල ප්‍රමාණයක් දකින්නට තිබෙනවා. නමුත් මේ පිළිබඳව අවධානය යොමු නොකරන මිනිසුන් මෙම ප්‍රදේශයේ තාප්ප පුරා තමන්ගේ දැන්වීම් අලවා තිබෙනවා. මෙසේ අනිසි දැන්වීම ඇලවීම නිසා මෙම ප්‍රදේශයේ පරිසරය දූෂණයකට ලක්ව තිබෙනවා වගේම මේ කාරණය නිසා මෙම ප්‍රදේශයට එක් කරන්නේ අවලස්සනක්. ඉතින් පාරදිගේ අපි අද අවධානය යොමු කරන්නේ මේ පිළිබඳවයි.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසක නාගරික පරිසරය මේ වන විට විවිධ හේතුන් නිසා දූෂණයට ලක්ව තිබෙනවා. ඇසට හොඳින් පෙනෙන මිනිසුන් නිතර ගැවසෙන ඕනෑම තැනක දැන්වීම් ඇලවීමට මිනිසුන් දැන් පුරුදු වීමද ඊට හේතුවක්. මෙම නොමනා ක්‍රියාවන් නිසා අසරණ වන්නේ මිනිසුන් පමණක් නොවේ. පාරේ ගැවසෙන අහිංසක සතුන්ද මේ නිසා පීඩාවට පත්වනවා. නගර අලංකරණය හා ග්‍රාම නිර්මාණය කිරීමේ ව්‍යාපෘති රාශියක් නාගරික ප්‍රදේශවල මේ වන විටත් රජය විසින් ක්‍රියාත්මක කරනවා. නමුත් මේ සියල්ල අසාර්ථක වන්නේ මිනිසුන් නොසලකිලිමත්ව සිදු කරනු ලබන මෙවන් ක්‍රියාවන් නිසායි. දැන්වීම් ඇලවීම සඳහාම වෙන් කරන ලද මෙවන් පුවරු පෙනිපෙනීත් මිනිසුන් මේවා භාවිත නොකරන්නේ ඇයි? අපාවට ඇති පරිසරයේ ආරක්ෂාව හා පිරිසිදුකම පිළිබඳව අප වගකිව යුතු නොවේද? දසත ලෝකයේ උණුසුම් පුවත් රැගෙන විදෙස් පුවත් දැන් ඉන්දීය වෛද්‍ය සිසුවේ දූෂණය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු සියදිවි නතාගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බස්රථ රියදුරු මෙලෙස මිය ගොස් ඇත්තේ අදාළියම දිල්ලියෙහි තිහාර් සිරමැදිරියේ ගෙලවැළලාගෙනයි. ඒ කෙසේ වෙතත් දැඩි ආරක්ෂාවක් සහිත තිහාර් බන්ධනාගාරයේ ඔහු ගෙලවැළලා ගත්තේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට එහි නියෝජ්‍ය පොලිස්පති නියම කළා. අප්‍රේල් 14 වෙනිදා පැවැත්වීමට නියමිත වෙනුසිලානු ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක හෙන්රි කැප්‍රියස් ඉදිරිපත් වන බවට තහවුරු කර තිබෙනවා. හිටපු ජනාධිපති හියුගෝ චාවෙස්ගේ විරුද්ධ පක්ෂ නායකයා වන නිකලොස් මැඩරෝට එරෙහිව කැප්‍රියල් සියමැති වන ව්‍යාපාරය මෙහෙයවීමට නියමිතයි. නමුත් වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පසුගිය සිකුරාදා මැඩරෝ දිවුරුම් දීම සම්බන්ධයෙන් විපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව චෝදනා කළා. තම සටන ජනාධිපති ධූරය සඳහා නොව වෙනිසුලානු අනාගතය වෙනුන් බව මැඩරෝ තවදුරටත් ප්‍රකාශ කළා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟාවලියේ සිව්වන දිනය අදයි. අද දහවල් වන විට බංග්ලාදේශයේ කඩලු 5ක් දැවී ලකුණු 540ක් ලබා ගත්තා. නසාර් හුසේන් ලකුණු 61ක්ද, මුස්ෆිකර් රහීම් ලකුණු 198ක්ද ලබා ගත්තා. ශ්‍රී ලංකා පිලේ රංගන හේරත් පන්දු ඕවර 55කට කඩලු 2ක්ද, අජන්ත මෙන්ඩිස් පන්දු ඕවර 28කට එක් කඩුලක්ද, කුලසේකර හා එරංග එක් කඩුල බැගින්ද ලබා ගත්තා. ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිම හමුවේ කඩලු 5කට ලකුණු 570ක් ලබාගෙන සිටිනවා. 34 වෙනි වරටත් රාජකීය විද්‍යාලය නිල් මහ සටන ජය ගැනීමට සමත් වෙයි. 134 වෙනි නිල් මහ සටනේ ජය හිමි කර ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය. ගල්කිස්ස ශාන්ති තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර SSC ක්‍රීඩාංගණයේදී එම තරගය පැවැත්වින. පළමුවෙන්ම පන්දුවට පහර දුන් ශාන්ති තෝමස් විද්‍යාලීය කණ්ඩායම ලකුණු 192ක් ලබාගත් අතර පිළිතුරු වශයෙන් රාජකීය විද්‍යාලීය කණ්ඩායම කඩලු 5ට ලකුණු 260ක් ලබා සිටියේදී ඉනිමත් හිටවන ලදී. නැවත දෙවන ඉනිම ක්‍රීඩා කළ ශාන්ති තෝමස් කණ්ඩායම ලකුණු 132කට දැවී ගිය අතර රාජකීය විද්‍යාලීය කණ්ඩායම දෙවන ඉනිමට කඩලු 3ක් දැවී ලකුණු 66ක් ලබා ජය වාර්තා කිරීමට සමත් විය. පුවත් ලෝකයේ උණුසුම් පුවත් රැගෙන ජනමාධ්‍ය විද්‍යාලයේ පුවත් විකාශය සමගින් හෙටත් හමු වෙනවා. ආයුබෝවන්.